Hello friends, welcome කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද හදන්න යන්නේ ගෙයක්. අපි ඉස්සරහා මේ ගහ කපා ගමු. කැපුවා. 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 කැපුන්නේ නේ. කැපුවා. කැපියන්කෝ කිප්පන්ට හරි කැපුණා. 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 අපේ සුපුරුදු පරිදි පිකැක්ස් එකක් හදාගමු. පිකැක්ස් දෙමු. පිකැක්ස් තමයි. මේකයි කඩුවයි ඇති දැනට. තව පොරොකුත් ඕනේ නේද? පොරොකුත් හදාගමු. හරි පොරොව හැදුවා. මට මේ හිතාව චුට්ටෙන් කඩන්න බැරි නේද? එතකොට ආයෙ එකක් හදන්න. ඉතින් අද තියෙන්නේ ගස් කැපිල්ලක් තමයි. කපනවා ඉතින් කැපිල්ල. මේ බැටළුවවත් ඉතින් අපි මරමු. 1 2 3යි දෙන්නේ. 3යි කියන්නේ මරනවා නේ ඉතින් අම්මට චුට්ටේ වැටෙනවා ඉතින් ඕනෝගෙන ඉතින් කතා කර කර යන්න බෑ වැටෙනවා කොහාට හරි හොඳ වෙලාවට ඉතින් මම මේ බැලුවේ ඉතින් දැක්කනේ දෙපාරයි ගහන්න ඕනේ ඉතින් මේ ස්ලෑෂ් ඩොග් ගෙහුවා කියන්නේ ඉතින් ආයේ දෙපාරයි බිම හරි ඉතින් දැන් අපිට ඇඳකුත් හැදිය හැකි ඒ කියන්නේ අපිට මොබ්ලගින් කරදරයක් නෑ කැපියන් ඕක අයියා අම්මට අයියාලු මේ විතර උනානේ මකුලක් වුණා හරි ඒක කැපුවා මේකත් කැපුවා තව ගහක් බිම දාන්න යන් කලින් ඇඳක් හදාගන්න ඕනේ නේද ඒ බක් ක්‍රාෆ්ටින් ටේබල් එකකෝ අයියෝ හරි ඉතින් තව එකක් හදපල්ලකෝ හැදුවා ඇඳක් හදන්න ඕනේද ඇඳක් කොබයින්ද අනේ අප්ලා බ්ලොක් මදි බ්ලොක් අපහන් මේ වහතියදී මන් දාලා ඉතින් දැන් හැදියෙක් නේද හැදියෙක් හරි ඉතින් මේක නම් අතින් කරමු ඉතින් අර X එකෙන් ගහලා තමයි කැඩුනේ එහෙමත් වෙනවද බග් වෙන්නේ නැති නේ ඉතින් මේ දවස්වල මට එක ළඟ වීඩියෝ දාන්න බෑ ඉතින් ඉස්කෝලේ පටන් ගත්තා එනවාට ඉතින් මම කොහොම හරි දානවා සතියකට 2ක් 3ක් දානවා ඉතින් එච්චර නම් දාන්න බෑ එකක් දානවා සතියකට එකක් දානවා ඉතින් අනිවාර්යෙන්ම දාන්න පුළුවන් එකක් අනිවාර්යෙන්ම බලහන් ඉතින් තව චුට්ටේ වැටෙන්න යනවා 17ක් තියෙනවා ඌව මදි කීයක් හදන්න කපාගෙන යන් ඉතින් ගස් ටික කැපුවා කැපුනේ කැපුවා හරි දැන් නම් කැපුවා තාමත් චුට්ටක් තිබිලා කැපුවා උසමන්දි තිබා උසමන්දි කියලා හරි අයින් තියනවද මේ ළඟ කේව් එක ගන්න මට කියෙන්නේ ඉතින් මං හිතපු විදිහටම කේව් එක අයින් තියෙනවා ඉතින් තියෙනවා හරි අම්මට අරගකුත් තියෙනවා නේද ඉතින් පැනන හරිනේ බා මම මලා වෙයිද මම මලා
අම්මට මෙතනින් පැන්නේ උනාට අරව ටික ගන්න එපා කොහොම හරි. හරි මෙතනින් තිබ්බා එක. තිබ්බා. ක්‍රීපර් කෙනෙක් ඉන්නවා. කිරිපර්. තිබ්බා. හරිනේ. දැන් පැන්නයි නේද? අයියෝ මට අර පැත්තෙන් ඉන්න තිබ්බා නේද? කමන්නේ ඉතින් මෙතනින් පැන්නොත් මැරෙයිද? අම්මට හුදු. මම හිතුවේ ඉතින් මැරෙයි කියලා. කාපන් කන්න බැන්නේ තව. පළවෙනි පාරෙම අයින් තිබ්බා. අයින් මයින් කරන්න කලින් මේක හදාගන්න එපා. අද අපි ඉතින් මේ රැට මේ කේව් එකේ ගත කරමු. ලීත් තියනවනේ ඉතින් ගානට. මේව කපලා වැඩක් නැහැ නේ. කැපියම් බයි. හරි ඉතින් මේ ක්‍රාෆ්ටින් ටේබල් එක කොබා. මෙතනනේ. ඒක මෙතනින් ගැහුවා. එතනින් ගහලා බෑ නේද? කමන්නේ බන් දැනට. පොරවක් නම් ඕනෙමයි. කඩුවකුත් ඕනෙමයි. තව පොරවක් හදාගමු කැඩන. කැඩියන්. අම්මට මෙතනින් වැටෙයිද? අයියෝ ආවද බෑ. අයියෝ හරි නීති මාරු මගේ ගාට වරෙන් බං අය මොන්න මගුලක්ද බං අපරාධ මෙතනට ආවිති. ඉතින් අපි අරහට යන් අරහෙත් තිබ්බ නේද? අරහෙත් තිබ්බනේ. දැන් කොහෙද බං මං ආවේ? මෙතන. දෙති ආයේ ඵලයන් කුඩට. ලොක් තිබ්බා. ගියා ඉතින්. ගියාද? රෑ ඉන්නවා කියලා මම ඉතින් අර ක්‍රීපර් කෙනෙක් ඉන්න අම්මට තා චුට්ටේ වැටෙනවා. අද අපි බිම දහලා යන්. මේක මෙතනින් තිබ්බා. මට හුදු. යකෝ ඒ මොකක්ද උනේ? ඉතින් අපි උදේට හම්බෙමු. ඉතින් එතකන් ලයික් කරලා නැත්නම් ලයික් කරන්න, කමෙන්ට් කරලා නැත්නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි උදේට හම්බෙමු. මවචර කිව්වම කියපන් අපි උදේට හම්බෙන එකට. හෙලෝ ඉතින් උදේ වුණා. ඉතින් අපි මේ හරකා ඉස්සරහම පළවෙනි දවසේ හරකාව නෙමෙයි දෙවෙනි දවසේ නේද? අයියෝ බා මොන මැරියන් කොඹ. හරි කොහොනිත හරකෝ. වරෙන් හරකා. මුංගෙන් මාස් නෙමෙයි බා හැම හම්බුනා නම් පාට්ටි ඉතින්. එතකොට අපිට අම්ම ටිකක් හදාගත්තා. ඒක අම්ම කිව්වේ හෙල්මට් එක. නේද බං? එනේ බැටළුවත් කිව්වා බෑ කියලා. ඌගෙන් බන් දැන් නේද බං කියලා ඇහුවම ඌ බෑ කියනවා. ඉතින් ඌට බැයිද බං? ඌට බැයිලු. සුගර් කේන් තියෙනවා. සුගර් කේන් කැපියා අයියෝ. හරි ඉතින් අපිට මෙහෙම හරි හරිනේ. මේ මෙතන ගහක් තියෙනවා. අපි කාපමු. කැපුවා.
මේ වීඩියෝ එකේ ඉතින් ගස් කපන්නම වේද? දන්නේ නැහැ ඉතින්. මේ ගියේ හදන්න බං ගස් ඕනේ. ගස් ඕනේ ඉතින් පාට්ට විදිහට. මේකට ඉතින් බං මං හදන එකට ගයක් කියන්නත් බෑ ඉතින්. හිර ගයක් වගේ එකක් හදයි මම ඉතින් ඕක ඔච්චර දන්නේ නැහැ බෑ. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ බලන ගොඩ දෙනෙක් සබස්ක්‍රයිබ් කරලත් නෑ, කමෙන්ට් කරලත් නෑ බෑ, ලයික් කරලත් නෑ. ඉතින් බලලා යනවා බං බලහන්. ඉතින් මගේ මහන්සියටවත් ඉතින් සබස්ක්‍රයිබ් කරන්න. මට ඉතින් මේවා එඩිට් කරන්න එච්චර වෙලා යන්නේ බෑ. මම හිතුවද මට එච්චර වෙලා යනවා කියලා. කවුද ඉතින් මම මේ ස්ලෑෂ් ඩෝක් ඉතින්. මේ ගමේ ග්‍රාම සේවකගෙන් අහන්න මං කවුද කියලා. ග්‍රාම සේවක පාර මට බයයි බං. හරි කැපුවා. කැපියම් බං. කැපුවා. බැටළුවා මැරුවා. තාම මැරුවේ නෑ. ඉතින් මම උඹලා දන්නවනේ මේ ස්ලෑෂ් ඩෝග් ගැන. පට්ට ගයක් හදන්න ඉතින් මම මේ මගුල ගහ. බැටළුව කොහෙද බං යන්නේ ණයා වගේ. මොන මගුලක්ද? මෙරියන්. මෙතනත් ඉන්නවා. ඔය බැටළුවම මරන්න ඕනේ ඉතින්. ගේ මස් හම්බෙනවනේ. තාම මට XPS වැඩි වෙනවා. මට ඒක කියව ගන්නත් බෑ. කියව ගන්නත් බැරි ඉතින් බුරුවට කියනවා. මට මෙතනින් කපන්න බෑ. මේ උඩට යන්න ඕනේ නේ එක්කෝ. අපි මෙන්න මේ හරිය වගේ හැදුවොත් මේ කන්දේ හදමුද? අම්මට කන්දේ අයියගේ. කන්දේ ගෙදර. එතනින් පඩි පෙලක් වගේ හදමු. සවලක්කෝ. කෝබා සවලලු අඩෝ. සවලක් බං. කෝ ක්‍රාෆ්ටින් ටේබල් එක. සවලක් යකෝ සවලක්. කෝ සවල. ස්ටික් එකක් මදිලු. හරි ඉතින් අපි ස්ටික් එකක් හදාගමු. වරෙන් කොබ. හරි ඉතින් දැන් සවලක් හැදුවා. එකට දෙකක් විතර හැදුවා. ඒ ඉතින් හැරිලා තමයි තියෙන්නේ. හරි. හැරුවා ඉන්න මේ මෙතන නිකන් අර පඩි පෙලක් වගේ හදන්නේ. මේ හරි චුට්ටක් සුද්ධ කරලා ගන්න ඕනේ. මේක ඉතින් අමුතු ගයක්. අඩෝ එහෙම වුණොත් බම් මේකට වැලි ගොඩක් ඕනේ නේද? මම හිතන්නේ මේ අර ඉස්සරහින් විදුරු ගොඩක් දාලා අර ගේනික ඉස්සරහට අර මෙහෙ පේන්නේ එහෙම හදන්න. අම්මට අර ඉර වැහිලා බා බලාකුල්ද. කැපුවා අම්මට. අයියෝ බා කැපියා කෝක ඉක්මනට. අයි මොන. ඉතින් මම උඹලා දන්නවනේ මම මේ ගෙවල් හදන්න බා. යකෝ මං ඉන්නේ අපේ ගෙදර හැදුවේ මම ඉන්නේ මේ ගෙදර. උඹලා දන්නේ නේද? අහපන් මේ ගෙදර හදපු බාස්ගෙන් ඌටත් මං තමයි උදව් කරේ. ඌට ඉතින් ගෙදර හදාගන්න බැරුව හිටියේ.
ඉතින් ඌ කිව්වා මට මෙහෙම මේ සීන් එක කිව්වා මට මං තමවුට ගේ හදන්න සැලස්මක් එහෙම ඇදලා දුන්නේ. ඉතින් ඌ ඊට පස්සේ ගේ හදලා ගියා ඉතින්. දැක්කනේ බං මේ ස්ලෑෂ් ඩොග් කියන්නේ කවුද කියලා? කැපුවා 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 මන්ට කැපියකෝ. හරි මේ ගාන්ට කැපුවා. අමරුඩු මේ දැන් ඉතින් කුරුල්ලෙක් කෑ ගහනවා. ඉතින් ඌ නම් මලවදේ. ඉතින් ඌ ගැන කැමති දෙයක් පහලින් කමෙන්ට් කරා යන්න මට කමන්නේ. ඌනේ ඉතින් කෑ ගහන්නේ. ගේ දැන් ගිහිල්ලා බෙල්ල මිරිකලා ඉන්න හිතෙනවා බෑ. අම්මට ඉරත් බහිනවා. ඉර බහිනවා කියන්නේ අපි උතුරු දිශාව බලලා මෙතනින් වලක්කා අරන්න ඕනේ නෑ. එතනින් බෙඩ් එකේ තිබ්බ බුද්දොයිය ගත්තා ඉතින්. දැන් ඉතින් උතුරු දිශාවල් බලන්න ඕනේ. බෙඩ් එකේ තිබ්බා. ඉතින් අපි ඉර බහිනවා බලමු. බලන්න සුන්දර ගින්දර හවසක් ඉතින්. බලන්න කොච්චර ලස්සන දිර බහිනවා. ඉතින් මැසේජ් එකක් ආවා ඒක ගණන් ගන්න එපා ඉතින්. හරි දැන් දොයිය ගන්න පුළුවන්. පුළුවන් නේ. හරි ඉතින් එඳ කඩා ගමු. පීතින් ඔය සොම්බින්ගේ වැඩක් නෑ බා. උඹලා දන්නේ නෑනේ ඉතින්. ඔය සොම්බි ඉතින් එන්න අම්මෝ ගාවේ ඉතින්. උන් ඉතින් මුකුත් දන්නේ නෑ බා. මේ නම් උස ඇති වෙයිද? ඉදර හදලා චුට්ට ඇතුලෙන් චුට්ට ලොකු කරමු නේද? මේ කැත වෙයිද? මේ උස ඇතිනේ බෑ. හරි කැපුවා. දැන් අපේ පාරේ අද වාහන යනවා වැඩි ගණන් ගන්න එපා බෑ. ඔය ඉතින් කවුද ගණන් ගන්නෙ? හරි කැපුවා කැපුවා කැපුවා. දැන් දෙකක් කැපුවා බ්ලොක්. මම ඉතින් ගුහාවක් වගේ ඉදර හදන්නේ. අර සමහර හෝටල් එහෙම තියනවා නේද? මේ විදිහට. මේ බස් කාරයන් නම් බලන්න ඉතින් හෝන් ගහ යනනේ. බන් නඩු දාන්න ඕනේ බස් කාරයට. මම හිතුවේ බම් මේ පිකස් එක කැඩුණා කියලා. ඊළඟට මම වලව් වගේ එන්නද කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මං ගේනවා ඉතින් ඔය ඕන ගේම් එක. මේ බල්ලෙකුත් බුන්නන්නේ මගුල. ඉතින් ඔයාලා මගේ WhatsApp group එකට join වෙලා නැත්නම් join වෙන්න link එක තියෙනවා description එකේ. මට ඒක කියවෙන්නේ නැහැ බා. මං එහෙනම් comment box එකේ දාන්න. description එකේ මට කියවෙන්නේ නැහැ බා ඒක. description ඒක මගුල මට කියන්න ගිහිල්ලා හෙට වෙයි බා. මට ඉතින් බඩගිනි හරිම. අදත් ඉතින් අමු මස් කන්නේ. මම මස් වැද්දෙක් ඈ. හරි මේ අම්මා 64ම තියෙනවා. 64යි 24.
මේ අයනුත් ඇවිල්ලා නේ බං එක. මම ඉතින් මේ බ්ලොග් මේ ගස් කැපුවේ ඉතින් බ්ලොග් හදන්න ඉතින් ඒක ඉතින් මං කියන්න ඕනේ නෑනේ. ඉතින් මං එව්වා කැපුවේ ඉතින් මේ ගේ වටේට හදන්න. අම්මට මේක කැපුණා කැඩනද? කොහොම ක්‍රාෆ්ටින් ටේබල් එක? ගැලෙවනේ මං ඒක. ඉතින් මම කටහඬ චුට්ටක් මේ අවුල් නම් ගණන් ගන්න එපා. මේක අම්මට මේකනේ මේ හැම වෙලෙම ස්ටික් මදි බා. වරෙන් කෝක. ඔඩෝ මේ හෙල්මට් එකක්වත් හදන්න බෑ නේ ඉතින්. ස්ටික් හරි පිකස් දෙකක්ම හැදුවා. දැන් ඉතින් හරිනේ වැඩේ හරි. දැන් අයිකර් නොතනිත් එක ගත්ත හැකි. මේක මෙතනින් තිබ්බා මේක මෙතනින් තිබ්බා. ඉතින් ආයි කැපිල්ලක් තමයි තියෙන්නේ. මේ මොනවද? බලමු මොනවද කියලා. කෝ එක අමෙදි මොකද්ද බයි? කැපුවා තිබ්බල දන්නා නෙවෙයි ෆ්ලෑෂ් ඩොග් කියන්නේ කවුද කියලා. ඉතින් මගේ channel එකේ subscribe පාට අඩුයි බං. උඹලා subscribe කරලා ඉතින් මේ වීඩියෝ බලන විතරයි බං කවුරු හරි නිකම් උන්ට කම්මැලි කමට මේ වීඩියෝ බලන විතරයි. උන් subscribe කරන්නේ මම පව් කියලාවත් හිතන්නේ නෑනේ. බලහන්කෝ. ඒක ගල් තියෙන්නේ හි ගල් වලින්ම හැදුණා හරිනේ. වටේ බිත්ති. කැපුවා මෙතන කැපුවා මේ චුට්ට ලොකු ඇති ආතන මොනවද බය වැලිනේ වැලි ඒක චුට්ට නම පැටලුණානේ චුට්ටෙන් මම වෙනම නමක් කියන මේ වතුරයට එකපත් දිහින වෙලා යනවනේ මේ සවලක් තියෙනවනේ නැගපන් කුඩට කැපියන්කෝ දෙදින් මම මෙතන ජල පාරක් හදනවා මෙතනින් ඉතින් මම මේ බල ජලය හුමාරු වෙනවා කොච්චර හොඳද ඉතින් මගේ වැඩ මම ඉතින් ඔය හොඳ ළමයෙක් ඉතින් මම ඉතින් ඔය නරක වැඩ කරන්නේ නෑ කැපියා දැන් කීයක් තියනවද වැලි 33ක් තියෙනවා ඒ මදි බෑ කැපියන්කෝ මොන්න ඉතින් ඊට හාල් ගරා ගන්න මට කියලා තෝ ඔබ කැපෙන්නේ නැතුව මොන මගුලක්ද කරන්නේ මොකද්ද මම උඩ ගියේ දැන් ඉතින් කුරුල්ලෙක් ගේ ගාවටම ඇවිල්ලා කෑ ගහනවා ඒ උගුරම් හරි වෙලා වගේ බා ඌ කෑ ගහනවා මෙතෙන්ට එලා මල වදයක්ද මන්ද මෙතනොත් දැන් කැපුව ඇති නේද මේ ඇති වෙයි කියලා මං හිතනවා හිතපන් ඉතින් හිතපන් ඉතින් කටහඬ පොඩ්ඩක් අවුල් නම් ගණන් ගන්න එපා කලුත් කිව්වා වගේ
අර මේක බලහන් නිකාර මොකක් වගේද බං මේක මට මතක් වෙන්නේ නැහැ නේ හදිසියට. අර ෆිල්ම් වල එහෙම තියනවා නේද මේ මෙහෙම මෙව්වා. ක්‍රාෆ්ටින් ටේබල් එක මේ මොකද්ද බං? මම හිතේ හර රෝස පාට සතෙක් දැක්කා වගේ. කොලිපා. ලිපා මෙතනින් ගහම මේ කැඩිච්ච එකේ. තොකට ඉතින් හරිනේ හරිනේ ලස්සනයි. කෝ අරක කෝ බං කෝ බං හරිනේ ඉතින් මේ මේවා ඉතින් අපි පඩි පෙළෙන් දාමු. මේ කැත වේද බං මේ කුරුල්ලගේ මගුල බෙල්ල පිරිකනවා වගේ කෑ ගහන්නේ. ඔයාලට දැනනවද මම නහයෙන් කතා කරනවා වගේ දැනනා නම් ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මට හෙම්බිරිස්සාව අම්මෝ ඉන්න බෑ. ඉතින් මට මේ දවස්වල වීඩියෝ එක ළඟ දාන්න වෙන්නේ නැති වෙයි. ඉතින් ගොඩක් දුරට ඉස්කෝලේ ඉතින් ඉස්කෝලේ ඉඳලා ඉතින් ගොඩක් දාන්න වෙන්නේ. දුරේ නේද? මං ඉතින් ඔය සොම්මින්ට බය නෑ. කොහෙද? මට ඔය බයකට හැම නෙමෙයි නිදිය ගන්නෙ. මනුස්සෙක් වුණාම ඉතින් නිදිය ගන්න ඕනේ බං වැඩ ඇරිලා. තාම නැද්ද? අදත් ඉතින් අපි බලමු රෑ වෙනවා. මේ බලන්නකො මේ හඳත් කොටුයි. හරි නිදිය ගත්තා. ඉතින් ඔයාලට සුබ උදෑසනක් ඉතින්. මම දැක්ක නිකන් මම කවුරු හරි ගැහුවා වගේ. හරි නේද? අර මේක ඇත්ත වෙයිද බං? නෑ නේද? දැන් ඉතින් අපි අරවා ටිකක් පුච්ච ගමු. මේ සෑන් නේද? සෑන් නේ. හරි එක පිච්චෙන ගමන් මේ ඔය මේලා ඇත්තට මේ වැලි හදන්නෙත් ඔය ඔව්වන්නේ වැලිලු වැලි ජාතියකින් නේ බා වීදුරු හදන්නේ. මම හැම එකක් දැකලා තියෙනවා ෆෝන් එකේ. හැබැයි මම සවල් දෙකක් හැදුවනේ. මේ බස් කාර්යයට පිස්සුද කොහෙද බං? දැන් එකපාරක් ගියා කියලා ආයෙ වැඩ පෙන්නනවා බං. මට මේකත් වෙන්න නේද? හරිනේ ඉතින්. ඉතින් මොකක්ද මේක අයින් කරා. කෝ දැන් අරවා. එක්ක මේ 64ම දාගමුකෝ. හරි කැපියන්කෝ. ඉතින් ගහගෙන යන්න. මට ගැහුන්නේ නේ. අම්බෝ ගුරුසුකුත් ගියා ඉතින්. කැපුව අම්මට මේ සවලක් තියෙනවා නේද? අයියෝ බා හැම පාරම මෙහෙම ගහනවා නේද? බ්ලොක් ටික. හරි
දැන් තව කීයක් තියෙනවද? දෙකයිනේ. තුනයිනේ. දෙකක් වෙන්න බෑනේ. මතක නෑනේ බං මේ විදියට ගියක් තියෙන මූවි එක. ගැහුවා දැක්කනේ ඉතින් මගේ වැඩ. දැන් නම් දෙකයි තියෙන්නේ. මන්ට කැපියන්. අයියෝ බං. බොහෝ ඉක්මනට කැපියන්කෝ. ඉතින් මාද වාහනකාරයන්ට නම් අමුක ඇවිල්ලා ඉන්නේ. දැන්ට ඕනේ නෑනේ. ඕනේ ඉතින් මේ හරියට මම ඉතින් අර ලස්සනට තියමු ඉතින්. මම මේ බැටළුවමත් එච්චර මැරුවේ මේ ෆොටෝ හදන්න. කොබයි ෆොටෝ. ස්ටික් මදි නේද? හරි ඉතින් දැන් අපේ ගෙදර ඈතට පේන විදිය බලමු. ලස්සනට පේනවා. හරි. දැන් විදුලි ටිකක් ගමු. 21ක් හැදිලා. අඩෝ බං මේ මෙච්චර වෙලා ගිහලා මේ චුට්ටද හැදුනේ? වරෙන්කෝ. එබෙන්නේ නෑනේ. මොන ඉතින් තින්න නං ආවා. මම හිතන්නේ කෙලින්ම දාන්න බැරුව ඇති නේ. තුනයි නේ තුනක් ගහමු. මේ පැත්තේ තුනක්. දොර ඉතින් අර හරි මැදින් ගහන්න ඕන හින්දා මම මේ ගාන්ට බලන්නේ. හරි ඉතින් කටහඬ වෙනස් වෙලා වගේ නම් ගණන් ගන්න එපා. කලිනුත් කිව්වා වගේ මදි නේද? තව එකක් මදි. අඩෝ ඇති බං මේව මදි වෙයි. මේකත් පුච්ච ගමුකෝ. හරි නේද? හරි ඉතින් දැන් ලස්සනට පේනවා. මම හිතනවා ඉතින් ලස්සනයි කියලා. ක්‍රාෆ්ටින් ටේබල් එක ඉතින් අමතක වුණානේ කො ඒක. මම ඒක ගහන්න නැතුව මම හොයනවා ක්‍රාෆ්ටින් ටේබල් එක. අමුම ගාවෙක් නේ ඉතින් මම. අමුම ගාවේ. කොඩෝර් ඩෝර්. ඉක්මනට මේකේ රෑ වෙනවනේ බා. අකෝ දොරක් හදන්න මේ ඉතින් ඩෝර් 3ක් ඇති. හරි ඉතින් මේ ලස්සනට තියෙනවා. මේකේ වෝටර් බකට් එකක්වත් හදන්න බැයිද බා? බැරුව ඇතිනේ. මම කටහඬ චුට්ටක් ගොරෝසුයි වගේ නම් ගණන් ගන්න එපා. අඩෝ බෑ බා. මේක නම් හැදියකි. ඉඳහම් හදන්න පුළුවන් වටින දේවල් මොනවද තියන්නේ? එකක්වත් නැද්ද කියන්නේ? කෝ බං වෝටර් බකට් නැද්ද? ඉතින් බා වෝටර් බකට් නැද්ද යකෝ? කෝ වෝටර් බකට්? මේ තියෙන්නේ. අයියෝ බං තව දෙකයි මදි. හරි ඉතින් අපි ඔයාලා සැලෙන්නේ අපි මේකක් හදාගමු. මේකත් ඉතින් වටිනවා. ඇති කියලා මං හිතනවා. මේ දැන් අරක හදන්නේ මොනවද බා? අර කකුල තිබ්බ ගමන් අර උඩ යනවා නෙමෙයිනේ. දොර ඇරෙන්නේ ඒකක් හදුවම පට්ට. කො එක කොතන තිබ්බේ?
මේ තියෙන්නේ 4ක් හැදියකි. ගාන්ට ආවා ඉතින්. මේ කුරුල්ලගේ ආච්චිට හාල් ගරන්න ඉතින් අම්මට. අඩේ මේ මීතන්ටත් අවද ගානට ඇවිල්ලා නැහැ. දොර ඉතින් වැරදි දිශාවෙන් ඇවිත් තියෙන්නේ. මොකේ බම් මෙහෙල්ලන්නේ ඩිස්ප්ලේ එක. ඩිස්ප්ලේ හරි නේද? දැන් හරි. අම්මට දැක්කනේ ඉතින් ආයේ. ඒ දැක්කනේ මම මේ ෆ්ලෑෂ් ඩොග් කියන්නේ කවුද කියලා. මේක ඉතින් දැන් මෙහෙම නිකන් ඇරි හැකි. හරි. ඇරියා හැබැයි ගියත් උල්ට යද්දි ඕනේ නැහැ දැක්කනේ. ඉබේම වැහෙනවා අරින්න විතරයි තියෙන්නේ. එයාට අපි ටෝච් ටිකක් හදාගමු. හරිනේ දැන් කෝල් හැදෙයි. කෝල් වලින් ටෝච් හැදෙයි. මේ බලහංගු මේ කීයටක් තියෙනවා මිටියක් තියෙනවා. අඩේ මේ අදද කොහෙද බං පළවෙනි පාට දැක්කේ. හරි ඉතින් දැන් ඉතින් අපිට ලස්සනට ගේ ඇතුලේ හදාගන්න තමයි තියෙන්නේ. කටර් එක මේ පැත්තේ තියන්නේ. මේ පැත්තේ අපි ක්‍රාෆ්ට් කරන දේවල් තියමු. ක්‍රාෆ්ටින් ටේබල් මෙතනින් ගැහුවා අම්මට ගැහුන්නේ නෑ. ඉතින් අබෝ හවසෙන් නේද යන්නේ. කලින් බැටළුවෙක් හොයාගමු. ඒක බැටළුව ඕනේ නේ. මං ගහවට ගිහිල්ලා ආවා. හරි දොර ඉබේම වැහෙනවා නේ. ඉතින් අපි කෝල් හැදිලාද කියලා බලමු. මට දැන් ටෝච් එකක්ම හැදුවා. හරි හැදුවා නෙමෙයිනේ. හරි බං ගානට තියෙනවා. දැක්කනේ. හරි සෝක් නේද? හරි ලස්සනයි ඉතින්. හරිනේ අම්මට. තව අරවමදි නේ. මේ ස්ටික් ප්‍රශ්නෙට විසඳුමක් කියන්න ඉතින් ඔයාලා බල ස්ටික් කේස් තියන්නේ. ස්ටික් කේස් කියන්නේ නෑ බං මට හරියට. යකෝ ඌව ඉවර කරන්න. ඉවර වෙයි යකෝ. මට තව මේක එක හදන්නත් තියෙනවා. යකෝ හැදෙන්නේ නැද්ද බං? මොන ඉතින් මේව හදන්න බෑ. ස්ටික් හදන්න මේ ඇති වෙන්නේ නේද ස්ටික් සේරටම. අම්මට යකෝ මෙච්චර හැදුනද? මෙච්චර යකෝ. අම්මට තා චුට්ටේ ඉතින් දොර ඇරෙනවා. දැන් මම මොකේද බයි ස්ටික් එක මේකනේ. කෝ බං ටෝච් එකක් හදන්නනේ. මට ඉතින් ඔය එක පාටම අමතක වෙනවා. මෙතනින් ගැහුවා ඇඳ ගාවින්න ටිකක් ගහන්න වෙනවා. නැත්නම් සොම්බි આવුත් එහෙම. සොම්බි නැත්නම් මෙතන රිස්පොන් වෙනවා. අර මේ දොර ආතල්නේ බං. මම යද්දි මාර හොල්මන් මූවි වල වගේ දොර ඇරෙනවා මේ. දැක්ක නේද? මේක හරියට ඇරුන්නේ මේ. දොරල් දෙකම ඇරුණා. හරි ඉතින් කෝබා අමිරි තව අපි පින්තූරයක්ම හදමු. 3යි නේද හදන්න පුළුවන්. මේක මෙතනින් තියමු. පින්තූරය අපි ගහන්නේ මෙතනින් ගහමු. අඩෝ ලස්සනයි නේ. රැට කටු එකේ මේක මෙතනින් තියමු. මේ ලස්සනයි. අපි දොයිය ගමු.
සොම්බිලා පිච්චෙනවා. අඩෝ මකුලෙකුත් පිච්චෙනවා. උන් පිච්චේ නේද? ඉතින් මං අද මෙතනින් නවත්තනවා. මට යකෝ නවත්තන්න හදද්දී මට බාධා කරන්නේ. පාරියා මින්නහකෝ කොහර කඩුව. වරෙන් කඩුව. බලයි ඉතින් මම සොම්බියට 2යි 3යි දෙන්නේ ඉතින්. වරෙන් ඇරියා. මට එකයි නේද ගැහුවේ. මං හිතුවේ බං ඌ ඉස්සරහට එයි කියලා. ඉතින් මං අද මෙතනින් නවත්තනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.